පොල් කිරි මිරික ගන්න උගන්වන්න ඕනද කියලා ඕගොල්ලන්ට හිතෙයි. නමුත් සමහර කෑම ಜಾති තියෙනවා අපි උකු පොල් කිරි අරගත්තේ නැත්නම් ඒ කෑම ಜಾති රසවත් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට වටලප්පන්, ආප්ප, කිරිබත්, කොකිස්, ආස්මි වගේ දේවල් වලට අපි උකු පොල් කිරි පාවිච්චි කරනවා. ඒ උකු පොල් කිරි හදාගත්තේ නැත්නම් අපිට කවදාවත් ඒ කෑම වර්ග රසවත්ව හදාගන්න බැරි වෙනවා. ඒකයි මම මේ ඔයගලන්ට කියලා දෙන්නේ කොහොමද අපි උකු පොල් කිරි ටික හදාගන්නේ කියලා. මම ගත්ත පොල් වලින් හරි අඩක් මම දාගන්නවා මෙන්න මේ බ්ලෙන්ඩර් ජාර් එකට. ඒකට වැහෙන ප්‍රමාණයට යන්තම් වැහෙන ප්‍රමාණයට වතුර දාලා මම මේ පොල් කිරි ටික හොඳට මිරික ගන්නවා. ඊට පස්සේ ඒක මම මේ විදිහට භාජනයකට දාලා කිරි වෙන් කර ගන්නවා. දැන් ඔයගලන්ට පේන්නේ මේක මම හොඳටම මේ කිරි ටික මිරික ගන්න ඕනේ. ඊට පස්සේ තමයි වැදගත් දේ අපි දැන් ආයෙ ඉතුරු පොල් ටික දානවා මේ බ්ලෙන්ඩර් ජාර් එකට දාලා මේ විදිහට දාලා අර කිරි මිරික ගත්ත කිරි ටිකෙන් තමයි අපි මේ පොල් ටික මිරික ගන්න යන්නේ. ඒ කිරි ටික මම දානවා බ්ලෙන්ඩර් ජාර් එකට. ඒ උකු කිරි එක හදාගන්නේ මෙන්න මේ ක්‍රමයට තමයි. මම හිතනවා ඕගොල්ලන්ට පැහැදිලි ඇති. මේක හරි වැදගත්. ඕගොල්ලෝ හදලා බලන්න කිරිබතකට එහෙම මේ විදිහට තමයි පොල් ටික මිරික ගන්න ඕන. හොඳ උකු කිරි එකක් අපිට ගන්න පුළුවන්. අපි මුල දාන ප්‍රමාණය තමයි වතුර දාන්නේ. මදි වුණොත් විතරක් මේ විදිහට දානවා. අපි අනිත් පොල් ප්‍රමාණයට මදි වුණොත් විතරක් වතුර චුට්ටක් අපි දාගන්නවා. මේක ඇඹරෙන්නේ නැති වෙයි කියලා හිතුනොත් ඕගොල්ලන්ට පේන්නේ මේක මිරිකලා ඉවර වුණාම කොච්චර උකු පොල් කිරි එකක්ද මේ එන්නේ කියලා. මම මේ පොල් ගෙඩියක පොල් අරගෙන තියෙන්නේ මේ විදිහට කොටස් දෙකකට වෙන් කරලා තමයි අපි මේක මිරික ගන්නේ. මේ උකුම මිටි පොල් කිරි එක තමයි මේක හොඳට උකු පොල් කිරි එකක්. මේ වගේ පොල් කිරි වලින් කොකිස්, ආප්ප, කිරිබත්, ආස්මි ඒ වගේ වටලප්පන් වලට මෙහෙම දැම්මහම ඇත්තටම පුදුම රසක් තියෙන්නේ. මේ කිරි එක දිය වුණොත් වටලප්පන් වගේ නම් හුඟක් දිය රහ එනවා. ඒ වගේම රසවත් නෑ වටලප්පන් එක. ඒ වගේම තමයි කිරිබත්. ඒ වගේ දේවල් වලටත් මේක හුඟක් වැදගත්. මේ විදිහට පොල් ටික මිරිකලා ඕගොල්ලෝ හදාගන්න බලන්න. මේ ඕගොල්ලන්ගේ සමහරක් වෙලාවට ඔය කෑම රස නැහැ කියන එකේ එක හේතුවක් තමයි ආප්ප වුණත් කිරි රස නැහැ කියලා හිතෙනවා. ඒ මොකද අපිට වැඩිය දාලා දිය කරගන්න බෑ. ආප්පවල දිය අරු මිශ්‍රණයක් ගන්න බෑ. උකු දියරයක් තමයි අපි හදාගන්නේ. ඒ වගේ එකදී මේ වගේ මිටි කිරි තමයි අපි පාවිච්චි කරන්න ඕන. ඕගොල්ලන්ට පේනවා ඇති මේක කොච්චර මේ උකු ගතියකින් යුක්තද කියලා. ඊට පස්සේ අපි දැන් මේ කරන්නේ දෙවනි පාර කරන මේ මිරික ගන්න එක. මම ඒකෙන් ඒ වෙලාවෙයි කරන්නේත් ඒ විදිහම තමයි. මේ පොල් කුඩු වලින් භාගයක් බ්ලෙන්ඩර් ජාර් එකට දාලා වතුර දාලා මම මේ විදිහට බ්ලෙන්ඩ් කර ගන්නවා. අර පෙර කරපු විදිහටම තමයි. ඊට පස්සේ ඒක මම පෙරා ගන්නවා. මේ විදිහට අපි මේ කොටස පෙරා ගන්නවා. මේ දිය කිරි තමයි අපි මේ හදන්නේ. නමුත් මේකත් ගොඩක්ම නැති වුණත් මේක හොඳ උකු ගතියකින් එනවා. ඊට පස්සේ අපි අර කොටස් දෙකකට වෙන් කරගත්ත පොල් වලින් අනිත් කොටසත් එකතු කරනවා. එකතු කරලා මේ අපි මිරික ගන්න කිරි එකෙන් තමයි ඒක බ්ලෙන්ඩ් කරගන්නේ.
දැන් මේ කිරි ටික අපි එකතු කරනවා බ්ලෙන්ඩර් ජාරයකට. මදි වුණොත් විතරක් අපි ඒකට වතුර ටිකක් එකතු කරනවා. නැත්නම් වතුර එකතු කරන්න එපා. මේ විදියට වහලා ඒක හොඳට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ පෙරලා අරගන්න. මේකෙදී මේ හුඟක් අපි තුනීයට පොල් ටික මිරිගෙනවා. එතකොට පොල් කුඩු වගේ මේ දියරට මිශ්‍ර වෙන්න පුළුවන්. ඒක හන්දා ඔයගොල්ලෝ සමහරක් කෑම හදනකොට මේක නැවත පෙරලා ගන්න රෙදි කෑල්ලකින්. එතකොට අර සියුම් කුඩු ටික මේ රෙදි කෑල්ලේ ඉතුරු වෙනවා. මේ තමයි මං හදාගන්න දිය කිරි එක. ඔයගලන්ට පෙනෙයි මේක දිය කිරි නෙමෙයි. මේකත් හොඳට උකු ගතියෙන් එනවා. අර තරම්ම උකු නැති වුණාට මේකත් හොඳ උකු ගතියකින් යුතු කිරි එකක්. අපිට වටලප්පම් වගේ හදනකොට ලොකු ප්‍රමාණයක් නම් දැන් මේකෙන් අර අවශ්‍ය කප් ප්‍රමාණය මුලින්ම අර උකු දියරෙන් දාගෙන ඊට පස්සේ අපිට මේ දෙවෙනි කිරි එක පාවිච්චි කරන්න පුළුවන්. මොකද දෙවෙනි කිරි එකත් හොඳට උකුයි. ඒක හන්දා අපි මේ දියර ගතිය අඩු කරගන්න එකයි කරන්නේ. ආප්ප වලට වුණත් වටලප්පම් වලට වුණත් කොකිස් වලට වුණත් දියර ගතිය වැඩි වුණොත් එන්නේ නැහැ රසට. රස ගන්න අමාරුයි. ඒකයි මම මේ ඕගොල්ලන්ට කියලා දෙන්නේ. දැන් ඕගොල්ලන්ට පෙනේ මේ තියෙන්නේ අපි හදාගත්ත දිය කිරි එක. මේ තියෙන්නේ උකු කිරි එක. ඕගොල්ලන්ට පේනවා ඒක එහා මෙහා යනකොටත් කොච්චර උකුයිද කියලා. මේ බලන්න මේ දිය කිරි එක. නමුත් ඒකත් මිටි කිරි හා සමානයි. මේ තියෙන මිටි කිරි එක. මේක කොච්චර උකුද කියලා ඔයගලන්ට පේනවා. මේකෙන් ආප්ප, කොකිස්, වටලප්පම්, ආස්මි ඒ වගේ දේවල් වලට මේකෙන් දැම්මහම ඔයගලන්ට තේරෙයි රස කොච්චර වෙනස් වෙනවද කියලා. ඉතින් මම මේ මිටි කිරි, දිය කිරි හදාගන්න එක කියලා දුන්නේ රසවත්ව කෑම හදාගන්න. මේක ගොඩක් වැදගත් හන්දා ඕගොල්ලෝ ඊට පස්සේ හදනකොට මේ වගේ ආප්ප, වටලප්පම්, කොකිස්, ආස්මි ඒ වගේ දේවල් කිරිබත් වලට විශේෂයෙන් මේ විදිහට පොල් මිරිකලා බලන්න. මේක හරි ඕගොල්ලන්ට තේරෙයි කොච්චර රසවත්ද කියලා.